කොහොමද Golang tutorial series එකේ තුන්වෙනි වීඩියෝ එක තමයි මේක. ඉතින් අපි කලින් වීඩියෝ එකේදී කතා කරා VS Code එක setup කරගන්න හැටි. ඒ වගේම program එකක් run කරා hello world කියලා print කරගන්න. ඉතින් අද කතා කරන්න හදන්නේ variable සහ data types ගැන. හරි ඉතින් Go වලදී variable එකක් හදාගන්න විදි තුනක් තියෙනවා. ප්‍රධාන විදි තුනක් තියෙනවා. අපි එකින් එකට බලමු කොහොමද මේක කරගන්නේ කියලා. හරි ඉතින් ඔයාලට පේනවා ඉතින් මම කලින් වීඩියෝ එකේදී කතා කරපු කෝඩ් එක මේ විදිහට තියෙනවා. අපි ඒකම වෙනස් කරමු. හරි ඉතින් අපි මුලින්ම කතා කරමු integer කියන data type එක. හරි ඉතින් ඔයාලට පේනවා ඉතින් මම මෙන්න මෙතන මේ int කියලා මේ විදිහට ලියාගත්ත මේ මෙන්න මේවට කියන්නේ comment. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ ඇලගිරි දෙකක් එක්ක ඕනි දෙයක් ලියන්න. එහෙම දෙයක් ලිව්වා කියලා වගේ කෝඩ් එකට කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. මේක run කරද්දි මේවා අයින් කරලා තමයි කෝඩ් එක run වෙන්නේ. අපි කෝඩ් ලියන කෙනාට මේ කෝඩ් එකකින් මේ කැලේ මොකද්ද වෙන්නේ කියලා තේරුම් ගන්න තමයි මෙන්න මේ කමෙන්ට් පාවිච්චි කරන්නේ. පළවෙනි මෙතඩ් එක තමයි වා කියලා ටයිප් කරලා මේකට නමක් දාගන්නම් මේ අපි හදන variable එකට age 1 කියලා. ඊට පස්සේ අපි මේ කතා කරන්නේ integer කියන එකනේ. int කියලා දාලා ඊට පස්සේ මෙහෙම සම්මාන ලකුණු දාලා මොකක් හරි මේ variable එකට අගයක් දෙන්න. හරි ඒ කියන්නේ මොකද්ද කරේ? අපි variable වා කියලා ටයිප් කරා. ඊට පස්සේ ඒකට නමක් දුන්නා. ඒකේ data type එක දැම්මා. ඊට පස්සේ ඒකට ඒ variable එකට වටිනාකමක් මේ විදිහට assign කරලා තියෙනවා. ඒ වුණාට ඔයාලට පේන්නේ මෙතන error එකක් තියෙනවා. ඉතින් මේක වෙන්න හේතුව තමයි අපි මේක හැදුවා විතරයිනේ. මේක අපි පාවිච්චි කරලා නැහැ. ඒ කියන්නේ අපි මේ age 1 කියන එකට 18යි කියලා දීලා තියෙනවා. ඒ වුණාට අපි මේක පාවිච්චි කරලා නැහැ. ඉතින් මේක පාවිච්චි කරලා නැත්තම් මෙන්න මේ වගේ error එකක් එනවා. ඉතින් අපිට කරන්න පුළුවන් මෙන්න මේ වගේ මම මෙන්න මේක තිබ්බ මේක අයින් කරලා මෙතනට දෙන්න age 1 කියලා. හරිද? ඔයාලට දැන් පේනවාද දැන් මෙතන තියෙන error එක අයින් වුණා. හරි අපි මේක රන් කරලා බලමු මේක වැඩ කරනවද කියලා. මේක වැඩ කරනවා නම් 18 කියලා print වෙනවා. අපි රන් කරන්න terminal එක ගන්න පුළුවන්. ඉතින් මෙතන ගහන්න ඕනේ go run file එකේ නම. හරි ඉතින් ඔයාලට පේනවාද මෙතන ඇවිල්ලා තියෙනවා 18යි කියලා. පේනවනේ. ඉතින් අපිට පුළුවන් මේක පොඩ්ඩක් වෙනස් කරන්න. දැන් මේක නිකම්ම 18නේ ආවේ. අපිට පුළුවන් මෙන්න මේ විදිහට මේක වෙනස් කරන්න. හරි ඉතින් අපි මේකත් save කරමු. save කරලා මෙතන run කරලා බලමු. හරි ඉතින් දැන් පේනවා දැන් මෙතන my age is 18යි කියලා ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මෙතන මොකද්ද උනේ? ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ අපි කලින් වීඩියෝ එකේදී කතා කරේ කොහොමද text එකක් output එකක් ගිර දෙන්නේ කියලා. ඉතින් මෙතන පාවිච්චි කරලා තියෙන්නේ ඒකම තමයි. text එක මේ විදිහටම run වෙනවා. output එකක් විදිහට එනවා. ඊට පස්සේ කමාවකින් අපි මෙතන pen දාලා තිනවා අපි දාපු variable එක. ඉතින් එතකොට මේ variable එකට අදාළව තියෙන ඉලක්කම මෙතනින් output එකේදී පෙන්නනවා. ඉතින් ඒ වගේම තමයි දැන් අපි මේ variable එකේ age 1 integer මෙතෙන්දිම සමාන කරන්නේ 18ට. ඉතින් මේක මේ විදිහටම ඕනේ නැහැ. ඔයාලට පුළුවන් මේක මේ විදිහට කරලා මෙන්න මේ විදිහට දාන්න. මේ දෙක ළඟම තියෙන්න ඕනෙත් නැහැ. මේක run කරලා බලමු. හරි ඒතකොට පේනවා කිසි ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට වැඩ කරනවා. my age is 22 කියලා ආවා. ඉතින් අපි තව එකක් මේ විදිහට කරමු. age 1 අපි මෙතෙන් සමාන කරමු මේ විදිහට. හරි එතකොට මේකේ වෙන්න ඕනේ මෙන්න මෙතෙන්දී age එක 22යි කියලා print වෙන්න ඕනේ. ඒ වගේම තමයි අපි ඊට පස්සේ මේක කරලා තිනවා age 1 එකට 30 assign කරලා තිනවා. කියන්නේ දැන් කලින් තිබ්බේ age 1 එක 22යි. මෙතෙන්දී අපි age 1 එකට වෙන අගයක් දෙනවා 30යි කියලා. හරි ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන එතකොට ඇවිල්ලා තිනවා my age is 22. ඊට පස්සේ යට එක ඇවිල්ලා තිනවා my new age is 30 කියලා. හරි ඉතින් ඔන්න ඔහොම තමයි පළවෙනි විදිහට variable එකක් create කරන්නේ. හරි ඊළඟට බලමු දෙවෙනි විදිහට කොහොමද variable එකක් create කරන්නේ කියලා. හරි ඉතින් මේ තමයි පළවෙනි විදිහට කොහොම variable එකක් හදන්නේ කියලා. ඉතින් අපි දෙවෙනි එක විදිහට කරන්නේ වා කියලා දාලා ඒකෙත් වා කියලා ඕනේ h2 කියලා දාලා මෙන්න මේ විදිහට වා කියලා type කරනවා. ඊට පස්සේ මම මෙතන variable එකට නමක් දෙනවා. ඊට පස්සේ ඔයාලට කලින් මතකයිද අපි මෙතන දුන්නා data type එක. ඉතින් මෙතෙන් data type එක දෙන එක අත්‍යවශ්‍ය නෑ. මේක මොකද ඉතින් Go language එකට පුළුවන් මේ අපි දෙන data type එක මොකක්ද කියලා අඳුර ගන්න. මේක වෙන්න මෙහෙමයි. අපි මෙන්න නිකම්ම ලියනවා නම් ඒක එයා integer එකක් විදියට ගන්නවා. double quotes ඇතුලේ ලියනවා නම් ඒක string එකක් විදියට තමයි ගන්නෙ. හරි ඉතින් ඒ වුණාට පේනවා ඔයාලට මෙතන error එකක් තියෙනවා. ඉතින් මම මේ error එකට හේතුව කිව්වා මොකද අපි මේකට data එකක් assign කරාට අපි මේකට call කරලා නැහැ. අපි මේක පාවිච්චි කරලා නැහැ. ඉතින් මේකට කරන්න පුළුවන් අපි මේක print කරගමු. හරි ඉතින් මම මෙතෙන් දාගත්ත my age is කිව්වම age 1 එකට අදාළ එකන my friend age is කිව්වම මෙන්න මේ age 2 එකට අදාළ variable එකේ තියෙන data එක පෙන්වන්න. අපි මේක run කරලා බලමු. හරි ඉතින් මෙතන පේනවා එතකොට my age is 25 my friend age is 30 කියලා මේ විදිහට අවිල්ල තියෙනවා. හරි ඉතින් ඊළඟ variable එක හදන විදිහ තමයි මෙන්න මේක. ඉතින් මේකෙදී අපි කරන්නේ මම එකට ගන්නම් h3 කියලා එකක්. හරි මෙන්න මේක තමයි කලින් එකේදී අපි වා කියලා එකක් පාවිච්චි කරා. ඉතින් මේකෙදී අපි මුකුත්ම නැහැ h3 කියන එක. ඒ කියන්නේ variable එකේ නම දැම්ම
ඊට පස්සේ මෙන්න මෙතන ඉද්දක තියලා සමාන ලකුණු තියලා ඒකට අදාළ data එක මෙතන type කරනවා. අපි පළවෙනිම එකේ variable කියලා වාක්‍යල දාලා variable එකේ නමක් දීලා ඉතින් data type එක දීලා තමයි ඒකට අදාළ data එක දැම්මේ. ඒ වුණාට ඊට පස්සේ අපි variable කියන එක දාලා data variable එකේ නම දාලා data එක sign කරා. ඊට පස්සේ එකේ අපි data variable එකේ නම දාලා කෙලින්ම මෙන්න මේ විදිහට data එක sign කරන්න පුළුවන්. ඉතින් මෙතනත් අර error එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක error එකට හේතුව මම කිව්වා මේක අපි assign කරාට මේකෙන් කිසි වැඩක් කරන්න නැති හින්දා තමයි මේක මේ විදිහට වෙලා තියෙන්නේ. ඉතින් මේකත් මම print කරගන්න මෙන්න මේකකින්. හරිද අපි මේකත් run කරලා බලමු. හරි ඉතින් ඒක run කරාට පස්සේ ඔයාලට පේනවා ඇති my age is 25 my friend age is 30 another friend age is 35 කියලා එලා තියෙන. another friend කියන්නේ මෙන්න මේ age 3 කියන එක. හරි ඉතින් මම හිතනවා ඔයාලට මේක තේරෙන්නේ නැති කියලා. මම ආයෙත් මේක පොඩ්ඩක් කියලා දෙන්නම්. අපි variable එකක් හදන්න පුළුවන් විදි තුනක් තියෙනවා. ඉතින් අපි මේ මුලින්ම කතා කරන්නේ integers ගැන. integers කියන්නේ සංඛ්‍යා. ඉතින් මෙතෙන්දි ගොඩක්ම ජනප්‍රිය ක්‍රමය තමයි මෙන්න මේ අන්තිමට කියලා දුන්න එක. මොකද මේක අපිට data type එකක් ගැන හිතන්න ඕනේ නැහැ. මුකුත්ම ප්‍රශ්නයක් නැහැ. මෙතනින් දෙන්න ඕනේ දේ දාන්න විතරයි තියෙන්නේ. ඉතින් දැන් ඔයා හිතන්න මෙතන අපි integers ගැන කතා කරේ. ඒ කියන්නේ මේවා පූර්ණ සංඛ්‍යා. ඒ කියන්නේ 25 30 ඔහොමනේ. දැන් හිතන්න මෙතන 0.5ක් වුණා කියලා. 35.5ක් වුණා කියලා මගේ age එක 35.5ක් එන්නේ නැහැ. ඒ වුණාට මම හිතන සංඛ්‍යාවක් මොකක් හරි 35.5ක් වගේ දාන්න ඕනේ කියලා. දැන් එහෙම වුණා නම් මෙතන integer කියන එක පාවිච්චි කරොත් මෙතන ප්‍රශ්නයක් එනවා. ඉතින් එහෙම ලියනවා නම් අපිට මෙතනදී float කියන එක පාවිච්චි කරන්න වෙනවා. දශම තියෙනවා නම් ඉතින් මේ වගේ එකක් පාවිච්චි කරද්දී අපිට එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕන විදිහකට දෙන්න පුළුවන්. එයාත් මොකද data type එක ගැන අපිට හිතන්න දෙයක් නැහැ. හරි ඉතින් අපි ඊළඟට කතා කරමු string ගැන. හරි string ටික මම මේ විදිහටම type කරගත්තා. integers වලදී කියලා දුන්න විදිහම තමයි මේකේ තියෙන්නේ. මේක වෙනස් වෙන්නේ data type එක විතරයි. මොකද එතකොට අරක තිබ්බ සංඛ්‍යා මේකේ තියෙන්නේ වචන. පළවෙනි ක්‍රමයේ ඒකෙත් තියෙන්නේ එහෙමයි. වාක්‍යල දැම්මා. variable එකට නමක් දානවා. ඊට පස්සේ string කියලා දානවා. ඊට පස්සේ ඒකට අදාළ value එක assign කරනවා. ඉතින් අපි අරක කතා කරා දෙවෙනි ක්‍රමය. ඉතින් ඒකත් ඒ විදිහම තමයි. ඊට පස්සේ තුන්වෙනි විදිය ඒකත් අර කතා කරපු විදිහම තමයි. variable එකේ නම දැම්මා. මෙන්න මේ විදිහට තිතයි සමාන ලකුණයි දාලා ඒ අදාළ value එක assign කරා. ඊට පස්සේ මම මෙතන මේක print කරලා තිනවා. අපි මේකත් print කරලා බලමු කොහොමද එන්නේ කියලා. හරි ඉතින් ඔයාලට පේනවාද මෙතන ඇවිල්ලා තිනවා my name is Alice, my friend name is Bob, another friend name is Charlie. හරි ඉතින් ඔහොම තමයි data types ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් අපි අද කතා කරා string ගැන, ඒ වගේම integers ගැන. හරි ඉතින් ඊළඟ data type එක තමයි boolean type කියන්නේ. ඉතින් මේකේ තියෙන්නේ yes no. ඉතින් මම හිතන්නේ ඔයා විභාගේ passද කියලා ඇහුවොත් එහෙම එතන උත්තරේට එන්න ඕනි yes ද no ද කියලා. අන්න ඒ වගේ දේවල් වලට තමයි මේක පාවිච්චි කරන්නේ. ඒකත් අර විදිහටම තමයි variable එක හදන්නේ. ඉතින් මම මේ මෙතෙන්දි කරලා තිනවා අර විදිහටම වාගල එකක් දාලා දෙනවා. is active කියන්නේ මේ variable එකේ නම. ඒ වගේ තමයි මේකේ data type එක bool කියලා මේ විදිහට දෙන්න පුළුවන්. අපි මේකේ data type එකේ නම bool. ඊට පස්සේ මේක assign කරනවා true කියන එකට. ඉතින් මෙතෙන්දි තියෙන්නේ දෙකයි, එක්ක true නැත්නම් false. මේක ඇත්ත කියන එක, false කියන්නේ මේක වැරදි කියන එක. ඊට පස්සේ අපිට පුළුවන් දෙවෙනි ක්‍රමයට මේ variable එක හදන්න. ඒක වාක්‍යල දාලා is verified කියලා දාලා මෙන්න මේ bool කියන එක අයින් කරලා සමාන ලකුණු දාලා මේ විදිහට is verified වලට assign කරන්න පුළුවන් false කියලා. ඊට පස්සේ ක්‍රමය තමයි අර විදිහට කියලා දුන්න තුන්වෙනි ක්‍රමය. variable එකේ නම දාලා මේ විදිහට තිතයි සමාන ලකුණයි දාලා ඒකට assign කරනවා මේ විදිහට true කියලා. ඉතින් අපි මේකත් අර විදිහටම print කරගන්න පුළුවන්. අපි මේකත් run කරලා බලමු. හරිද? ඒක run කරාට පස්සේ ඔයාලට පේනවා is active කියන එක true කියලා ඇවිල්ලා තියෙනවා. is verified කියන එක false කියලා ඇවිල්ලා තියෙනවා. is confirmed කියන එක true කියලා ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපි මේ විදිහට තමයි ඒකට ඒ variables වලට data assign කරේ. ඉතින් මේ විදිහටම අපිට output එකත් හම්බෙලා තියෙනවා. හරි ඉතින් මේ වීඩියෝ එකේදී මම කතා කරේ කොහොමද data types අපි පාවිච්චි කරන්නේ, මොනවද මේකේ තියෙන data type, කොහොමද variable එකකට data එක assign කරන්නේ. ඉතින් ඔන්න ඔය වැඩ ටික තමයි මේකේ කියලා දුන්නේ. ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා අනිවාර්යෙන් comment එකක් දාන්න. හරි ඉතින් අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකත් එක්ක සෙට් වෙමු.